මේ දවස්වල රාත්‍රියේදී නැගෙනහිර අහස බැලුවොත් ඕගොල්ලන්ට සෙනසුරු ග්‍රහලෝකය දැක ගන්න පුළුවන්. ඉතින් මම අද සූදානම් වෙන්නේ මේ දුරේක්ෂය පාවිච්චි කරලා සෙනසුරු ග්‍රහලෝකයේ ඡායාරූපගත කරන්න. මේ දුරේක්ෂය අඟල් 8ක දර්පණ විස්කම්භයක් සහිත ස්මිත් කැසිග්‍රේන් වර්ගයේ දුරේක්ෂයක්. ඒ වගේම මම මේකට මේකේ IPS එක විදිහට භාවිතා කරනවා. මිලිමීටර් 9ක ෆෝකල් ලෙන්ත් එකක් තියෙන වයිඩ් ඇන්ගල් IPS එකක්. ඊට අමතරව මේකෙන් ගන්න ඉමේජ් එක දෙගුණයක් විශාල කරගන්න මෙන්න මේ 2x බාලෝ ලෙන්ස් එකක් පාවිච්චි කරනවා. ඉතින් එහෙනම් අද අපි බලමු මේ වැඩේ මේ ඉක්විප්මන්ට්ස් භාවිතා කරලා කොච්චර දුරට සාර්ථකව කරගන්න පුළුවන් වේද කියලා. සෙනසුරු මේ වෙලාවෙද්දී තිරසින් අංශක මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඉහළ හසේ තියෙන්නේ. ඉතින් මම එහෙනම් මුලින්ම මේ දුරේක්ෂය සෙනසුරු වෙතට යොමු කරගෙන ඉන්නම්. ඉතින් ඔන්න දැන් දුරේක්ෂය සෙනසුරු වෙතට යොමු වෙලා තියෙන්නේ. දැන් මෙතන IPS එකෙන් බැලුවාම අපිට පැහැදිලිව සෙනසුරු දැක ගන්න පුළුවන්. මම එහෙනම් ඔයාලට මේ ෆෝන් එකේ බෑක් කැම් එකෙන් පෙන්නන්නම් කොහොමද සෙනසුරු පේන්නේ කියලා. මං හිතනවා දැන් ඔයාලට සෙනසුරු පේනවා ඇති කියලා. මෙහෙම ෆෝන් එක උඩින් අල්ලද්දි මේක හෙල්ලෙන නිසා පැහැදිලි මදි ඇති. ඒ නිසා මං දැන් ඇඩැප්ටර් එකක් පාවිච්චි කරලා මේ ෆෝන් එක IPS එක උඩට මවුන්ට් කරගන්නම්. ඉතින් මේ තියෙන 2x බාලෝ ලෙන්ස් එකක් දාලා ෆෝන් එකට ඇඩැප්ට් කරාට පස්සේ පේන විදිහ මෙතන විශාලන බලය 444 ගුණයක් විතර වෙනවා. ඒ වගේම මේ කාලයේ සෙනසුරුගේ වලලු අපිට පේන ආනතිය නිසා ඒවා පැහැදිලිව බලන්න අපහසුයි. මොකද ඉදිරි 2025 වසරේ තමයි මේ වලලු සෙනසුරු සහ පෘථුවියේ ආකරන තලයට හරියටම අභිලම්බව පිහිටන්නේ. ඒ නිසා වෙනද වගේ මේ වලලු අතර තියෙන බෙදීම් විශේෂයෙන්ම කැසිනි බෙදීම් එහෙම දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තට මේ වීඩියෝ එකේ සෙනසුරු ගොඩක් පැහැදිලි නැහැ. මොකද මම මේ ෆුටේජස් ගත්තේ මොබයිල් ෆෝන් එකකින්. ඒ නිසා මම මේ වීඩියෝ එකේ ෆ්‍රේම්ස් ස්ටැක් කරලා තරමක් පැහැදිලි ෆොටෝ එකක් හදාගත්තා. ඉතින් මම දැන් ඔයාලට මේ ෆොටෝ එක පෙන්වන්නම්. මේ තියෙන්නේ ඒ ෆොටෝ එක. මං හිතනවා කලින් වීඩියෝ එකට වඩා දැන් ඔබට තරමක් සෙනසුරු පැහැදිලි කියලා. ඒ වගේම මේකේ ඔබට සෙනසුරුගේ කුණාටු කලාපයකුත් දැක ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා බ්‍රහස්පති ග්‍රහලෝකය කැප්චර් කරන්න. මේ දවස්වල ග්‍රහලෝකය රාත්‍රී හසේ දීප්තිමත්ව දැක ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම ෆලෝ කරලා තියාගන්න. ඒ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු.